බුදුරජාණන් වහන්සේක අවස්ථාවක ධර්මදානී වටිනාකම උපමාවකට කියනවා මෙහෙම. මහණෙනි, අහස උසට කෙනෙක් දානෙ ගොඩක් ගොඩ ගහලා දුගී මගේ යාචකයන්ට දන් දෙන්න. ඒක පිනා, විශාල පිනා. තව කෙනෙක් අටපිරිකර කන්දක් ගොඩ ගහලා මහා සංඝයා රැස් කරලා අටපිරිකර පූජාවක් කරන, ඒකත් පිනා. තව කෙනෙක් සතරපද ගාථාවකින් දහම් දෙසනවා. එතකොට හිතන සතරපද ගාථාවක් යන පද 4යි. අර සියල්ලට වඩා සතරපද ගාථාවකින් දහම් දෙසනයකේ පින අග්‍රයි කිය. ඒකට හේතුව පිංහතුනේ අපි හිතම අටපිරිකර කන්දක් නෙමේ ඒකාට පිරිකරක් හරි. කෙනෙක් දානයක් දෙන්න අටපිරිකරක් පූජ කරන්න හිතන්නේ බණ ඇහුවොත් නේද? මේ බණ අහන කෙනා තමයි කුසල් කියන්නේ මොකක්ද, අකුසල් කියන්නේ මොකක්ද, පින් කියන්නේ මොනවද, පව් කියන්නේ මොනවද, හොඳ මොකක්ද, නරක මොකක්ද, ඔය ඔක්කොම දැනගන්නේ බණහන කෙනා. මෙලෝ පරලව පින් පව් ගැන, කුසල් අකුසල් ගැන මේ සියල්ල බණ අහන කොටයි තේරෙන්නේ, වැටහෙන්න. එනිසා පිංහතුනි, බණ ඇසීම කියන එක පුංචි දෙයක් නෙවෙයි, විශාල පිනක්. බණ තව කෙනෙකුට බණ අස්සනවා කියන එක දහම් පොතක්. ඒකනේ අටමහා කුසල් අතර බුදුහාඳුරු පෙන්නනවා. ධර්මදානය, ඊළඟට බණපොත් මුද්‍රණය කළ බෙදාහරි, ඕව මහ විශාල පින්කම්. අද වෙනකොට තාක්ෂණයත් එක්ක දැන් බලන්න මේ අන්තර්ජාලය ඔස්සේ, රූපවාහිනී මාධ්‍ය ඔස්සේ, නොයෙක් YouTube ආදී මේවා ඔස්සේ අපිට පේනවා සමාජී. දැන් අපි නිකන් Facebook ගැන ඔබ හිතන්න. සාමාන්‍යයෙන් නිකන් සමාජයේ තියෙන මතය පෝ Facebook දෝක හොඳ නෑ, හොඳ නෑ, හොඳ නෑ. හැබැයි ඔබ හිතන්න මෙහෙම, ඒව පරිශීලනය කරන කෝටි ගානක් ලෝකෙ ඉන්නවා. ලංකාවේ ගත්තොත් හැම කෙනාම් වගේ අද සාමාන්‍ය ගංවල අහිංසක මිනිස් අතර නැති වුණා. තරුණ පිරිස, මැදි වයසයයි බොහෝ දෙනෙක් මේ ෆෝන් හැමෝගේ මතේ. එතකොට ඒකෙන් ලෝකෙ විශාල පිරිසක් නොමග යද්දී අපි දක්ෂ වෙන්නට ඕනෑ ඒ Facebook එකට ධර්මය එකතු කරවන්න. අපි ඒකෙන් ධර්මීම බෙදාහරිනම් පුළුවන්තරම් මිනිස්සු එකතු කරලා බණපද, දහම් වැකි, ධර්ම දේශනා මේවා ප්‍රචාරය කරන්න ධර්මදානය හැටියට අර ලක්ෂ ගානක් නොමගගිය පිරිසගේ අතට බණපදේන, බණහන්න ලැබෙන. සමහර වෙලාවට එක පුංචි විනාඩි 5ක බණක් කෙනෙක්ගේ මුළු ජීවිතයම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේ ධර්මය කෙනෙකුට අහන්න සලස්සනවා කියලා කියන්න පින අතර අග්‍රම පින. සබ්බදානං ධම්මදානං ජිනාති. ඉතින් ඒ නිසා පින් ඇති අය ලෝකෙ ඉන්නවා.